ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න අපි මීට කලින් කතා කරා ගෙදරදිම කොහොමද හරිම ලස්සනට quality-යට hair band හදාගන්නේ කියලා. අද අපි කතා කරමු කොහොමද මේ hair band එකක මිල තීරණය කරන්නේ කියලා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අපි මුලින්ම නිෂ්පාදනයක මිල තීරණය කරන්න යද්දී අපි කරන්නේ අපට මේ නිෂ්පාදනය හදන්න ගියපු මුළු පිරිවැය ගණනය කරගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා අපට මේ නිෂ්පාදනය හදන්න ගියපු මුළු වියදම කියලා. අපි දැන් මෙතනදී hair band එකේ මිල තීරණය කරන්නත් මේ hair band එක හදන්න ගිය අමුද්‍රව්‍ය ලයිස්තුව ලියාගෙන එකින් එකට මේකට ගිය වියදම එකතු කර ගන්නවා. ඔන්න මුලින්ම මට මේ බෑන්ඩ් එකට ගියා වියදම රුපියල් 25ක්. අපි ඒක ලියා ගන්නවා. ඒ වගේම රිබන් කොටසට. දැන් අපි බලනවා රිබන් ඥාරකින් මේ වගේ hair band කීයක් හදන්න පුළුවන්ද? දැන් මට රිබන් ඥාරකින් හදන්න පුළුවන් මේ වගේ hair band දෙකයි. දැන් මට grocery රිබන් ඥාරයකට ගියා රුපියල් 60ක්. දැන් මේකෙන් hair band දෙකක් හදන්න පුළුවන්. ඒ හින්දා මේක hair band එකකට යනවා මට රුපියල් 30ක රිබන් කොටසක්. 60 බෙදීම දෙක රුපියල් 30යි. අපි ඒකත් ලියා ගන්නවා. ඊගාවට මේකේ මැදට රිබන් කොටසක් මම එකතු කරා. ඔයාලට මතක ඇති අර කලින් වීඩියෝ එකේ පෙන්නුව hair band එකේදී මේක මැදට එකතු කරානේ රිබන් කොටසක්. මම මෙතනදී නම් ඒ විදිහට රිබන් කොටසක් එකතු කරගෙන නැහැ. ඒ එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දැන් අපි මේකෙද ලියා ගන්නවා අර මැද රිබන් කොටසට අපිට ගිය වියදම. දැන් මට රිබන් ඥාරකින් ඒ වගේ රිබන් කොටස් දාන්න පුළුවන් 10ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් 60ක් නම් යාරයක් එක කොටසකට රුපියල් 6යි. ඊගාවට භාග පබළු වලට ගිය වියදම මේ half pearls දැන් මේකෙදි පාවිච්චි කරලා තියෙනවා half pearls 3ක්. මේ එකක් රුපියලක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. මම ගත්තේ රුපියල් 50 පැකට් එකක්. එතකොට ඒකේ මේ වගේ half pearls 50ක් තිබුණා. එහෙනම් එකක් රුපියලයි. මේ ටිකට මට යනවා රුපියල් 6ක වියදමක්. ඊගාවට අපි බලනවා මේ ස්ටෝන් වලට ගියපු මුදල. මේ වගේ කොටසකට මට රුපියල් 5ක වගේ ඊටාම චූටි මුදලක් තමයි ගියේ. මේ ස්ටෝන් වලක් එච්චර මුදලක් වෙන්නේ නැහැ. ඒ හින්දා මම මේකට රුපියල් 5ක් දා ගන්නවා. ඊගාවට අපිට ගියපු ගම් වර්ග. දැන් අපි මේකෙදි පාවිච්චි කරනවානේ ග්ලූ ගන් බටයක්. එතකොට අපිට මේ බටයකින් මේ වගේ hair band කීයක් හදන්න පුළුවන්ද? දැන් අපි දන්නවා මේකෙද නම් ටිකක් මේ පෙත්තෙන් පෙත්ත අලව ගන්නත් ග්ලූ ගන් යනවා. මෙතන මේ අවසානයේ බෑන්ඩ් එකට සම්බන්ධ කරගන්න තැනටත් ග්ලූ ගන් ටිකක් හරිය වැය වෙනවා. එතකොට මට ග්ලූ ගන් බටයකින් හදන්න පුළුවන් මේ වගේ hair band 4ක් හෝ 5ක්. අපි හිතමුකෝ 5ක් කියලා. ග්ලූ ගන් බටයක් රුපියල් 30යි. අපිට එහෙනම් මේ ගම් වලට විතරක් යනවා රුපියල් 6ක්. 30 බෙදනවා 5න්. එතකොට එකක් රුපියල් 6යි. අපිට මේ hair band එක හදනකොට කරන්ට් එකත් වැය වෙනවා. ඒ වගේම අපි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගත්තේ courier එක හරි post එක හරි නම් අපිට ඒ සඳහාත් වියදමක් යනවා. අපි දැන් ඒ වෙනුවෙනුත් පොඩි ගාණක් මෙතනට එකතු කරනවා. දැන් අපි එක දෙයක් නෙමෙයිනේ ගෙන්න ගන්නේ ගොඩක් බඩු ගෙන්න ගන්නවනේ. මේ වගේ hair band කොටස් ගොඩක් ගෙන්න ගන්නවා, ribbon වර්ග ගෙන්න ගන්නවා. එතකොට අපිට එකකට යනවා රුපියල් 10ක වගේ වියදමක් අපි දාමු. ඊගාවට පැකේජින්. අපි මේක අවසානයේ පාරිභෝගිකයෙක් අතට යවනකොට, කස්ටමර් කෙනෙක් අතට යවනකොට හරි එහෙම නැත්නම් කඩේක මුදලාලි කෙනෙක් ගාවට ගිහින් දෙනකොට හරි අපි මේකට පැකේජින් එකක් දානවනේ. එක්කෝ මේක ස්ටිකර් බෑග් එකක දානවා. පැකේජින් කියන කොටසේදී මම දෙයක් මතක් කරන්නම් ගොඩක්ම වැදගත්. අපි හදන භාණ්ඩය අපි හොඳට පැකේජ් කරලා යවනවා නම් මේකේ වටිනාකම තවත් විශාලව වැඩි වෙනවා. ඔයාලා හිතන්නකෝ රුපියල් 100ක වටිනාකමක් තියෙන hair band එකක් කියලා මේක. මේක අපි ස්ටිකර් බෑග් එකක දැම්මට පස්සේ මේකට රුපියල් 200ක පෙනුමක් එනවා. ඒ වගේ මේකේ වටිනාකම ගොඩක් ඉහළ යනවා. ඒ හින්දා අපි පැකේජින් එක ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම ඔන්ලයින් අපි මේක කස්ටමර් කෙනෙක් අතට යවනවා නම් මේක දාන ස්ටිකර් බෑග් එකට අමතරව අපිට තවත් මේක දාන්න කවර හරි ඇඩ්‍රස් ලියන ස්ටිකර්ස් හරි පාවිච්චි කරන්න වෙනවා. අපි ඒ මුදලත් එක්ක එකතු කරලා මෙතෙන්ට දානවා. හැබැයි අපි මේ වගේ දෙයක් courier කරනකොට හරි post කරනකොට හරි එකක් විතරක් නෙමෙයිනේ අපි hair band 12ක් හෝ 6ක් වගේ ප්‍රමාණයක්නේ එකවර courier කරන්නේ. එතකොට ඒ නිසා අපි ඒ ගාන ටිකක් බෙදලා පොඩි මුදලක් මෙතෙන්ටත් දාගමු. ස්ටිකර් බෑග් එකකට සාමාන්‍යයෙන් රුපියල් 20ක් හෝ 15ක් වගේ වියදමක් යනවා. එතකොට අපි අර
ඇඩ්‍රස් ලියන ස්ටිකර් එකටයි පැකේජින් එකටයි එක්ක අපි රුපියල් 5ක් එකතු කරමු එකකින්. ඒකෙල් අපි දානවා මේකට රුපියල් 25ක්. දැන් ඔන්න අපි මේ හෙයා බෑන්ඩ් එක හදන්න යන හැම අමුද්‍රව්‍යයක් ගැනම හැම කොටසක් ගැනම අවධානය දීලා අපිට යන වියදම මේ විදිහට ලියාගත්තා. අපි දැන් මේක ඔක්කොම එකතු කරලා බලනවා අපිට සම්පූර්ණයෙන් මේක හදන්න යන නිෂ්පාදන වියදම කීයද කියලා. ඔන්න අපිට මුළු නිෂ්පාදන වියදම යනවා රුපියල් 113ක්. දෙවැනියට අපි බලනවා මේකේ මිල තීරණය කරනකොට මේ වගේ හෙයා බෑන්ඩ් එකක් අනික් කට්ටිය කීයකට වගේද විකුණන්නේ කියලා. ඒ කියන්නේ වෙනත් වෙළඳපොළවල තියෙන මිල ගණන්. සාමාන්‍යයෙන් මම හොයලා බැලුවා මේ වගේ හෙයා බෑන්ඩ් එකක් වෙළඳපොලේ රුපියල් 220ත් 300ත් අතර මිලකට තමයි අලෙවි වෙන්නේ. අපි උදාහරණයක් හැටියට මෙතනදී ගමු. රුපියල් 240ක් කියලා. සාමාන්‍යයෙන් 250ක් 240 වෙනකොට ගොඩක් තැන්වල මේ වගේ හෙයා බෑන්ඩ් එකක් විකුණනවා. අපි ලියාගමු 240ක් කියලා. ඔන්න අපි මේක රුපියල් 240කට තමයි එහෙනම් විකුණන්න හිතාගෙන ඉන්නේ. හැබැයි අපි මේක අතරමැදියෙකු හරහා විකුණනවා නම් ඒ කියන්නේ අපි මේක කඩේකට දාලා විකුණනවා. අපිම ඔන්ලයින් විකුණන්නේ නැහැ. නැත්නම් අපේම කඩේක නෙමේ වෙනත් කඩේකට දාලා අතරමැදියෙකු හරහා තමයි අලෙවි කරන්නේ. එතකොට අපිට 240ටම දෙන්න බෑ. මේ වෙළඳපොළ මිලටම දෙන්න බෑ. මොකද එයත් ලාභයක් තියා ගන්නවනේ. ඒ නිසා අපි කරන්නේ අපි විකුණනවා මේක රුපියල් 200කට. රුපියල් 40ක් අඩු කරලා රුපියල් 200කට වගේ මිලකට විකුණනවා. මෙහෙම විකුණන එකත් අපිට ලාභයි. දැන් අපිට 113ක් ගියානේ. අපි මේක ආසන්නව ගමු 115ක් කියලා. ඔන්න 240න් 115ක් අඩු කරපුවම අපිට එනවා ලාභය එනවා රුපියල් 125ක්. ඔන්න අපිට 125ක් ලාභයි. අපිම විකුණනවා නම් මේ හෙයා බෑන්ඩ් එක. හැබැයි අපි කඩේකට දාලා විකුණනකොට අපිට ලාභ වෙනවා රුපියල් 85ක්. දැන් මෙතනදී තව දෙයක් තමයි අපි තොග වශයෙන් විකුණනවා නම් දැන් මේ අපි අතරමැදියෙකු හරහා විකුණනකොට අපිට එන ලාභය 85යි. අපි මේක තොග වශයෙන් විකුණද්දී අපිට එතනදිත් යම්කිසි මුදලක් අඩු කරන්න වෙනවා. අපිට එතකොට රුපියල් 10ක් වගේ ප්‍රමාණයක් අඩු කරලා මේක අලෙවි කරන්න පුළුවන් රුපියල් 190කට. එතනදී අපිට ලාභ වෙනවා රුපියල් 75ක්. දැන් ඔයාලට හිතෙයි අපි කඩේකට වෙන වෙනම දානවා නම් රුපියල් 85යි. හැබැයි අපි තොග වශයෙන් විකුණන්න යද්දී අපිට රුපියල් 75ක ලාභයක් නේ ලැබෙන්නේ කියලා. හැබැයි අපි මෙතනදී කීපයක් එකවර විකුණන්නේ. එතකොට අපිට මේ වගේ කොටස් 12ක තමයි ලාභය එකවර ලැබෙන්නේ. එතකොට අපිට ලාභ වෙනවා රුපියල් 1150ක්. මම මේ ගැන ඔයාලට ලබා දුන්නේ දල අදහසක්. මොකද මේ යන මිල ගණන් නෙමෙයි ඔයාලට යන්නේ. ඔයාලා ගන්න ස්ථානය අනුව, ඔයාලා ගන්න ප්‍රමාණය අනුව මිල ගණන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. අපි එකවර ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගන්නවා නම් අපිට යන පිරිවැය ඉතාම අඩුයි. හැබැයි අපි අලුතින් පටන් ගන්න කෙනෙක් නම් අපි පොඩියටනේ බඩු ගන්නෙ. එතකොට අපිට මේ අමුද්‍රව්‍ය වලට ලොකු වියදමක් යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපිට පුළුවන් කාලයක් යද්දී අපේ මේ නිෂ්පාදනයේ තියෙන මිල අඩු කරන්න. ඒ වගේම අපිට මේ ලාභයක් කියලා ලැබෙන්නේ අපි මේ නිෂ්පාදනය වෙනුවෙන් යොදවන කාලය සහ ශ්‍රමය තමයි. ඔන්න ওই විදිහට තමයි එහෙනම් අපි අද වීඩියෝ එකේදී හෙයා බෑන්ඩ් එකක මිල තීරණය කරන්න ඉගෙන ගත්තේ. ගොඩක් අයට ගැටලුවක් වෙලා තිබුණා ෆ්ලවර් බොකට් එකක මිල තීරණය කරන හැටි. ඒ ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.